ඊශ්‍රායලයේ ජීවත් වෙන ඔයාලට වාක්‍ය ගලපලා නිවැරදිව හීබ්‍රු කතා කරන අත්‍යවශ්‍ය වෙන නිපාත පද කිහිපයක් අපි අද ඉගෙන ගමු. පළවෙනි එක සහ කියන අදහස දෙන්න හීබ්‍රු භාෂාවෙන් කියන්නේ වේ හෝ ව කියන ශබ්දය. දෙවැනි එක ට කියන අදහසට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ ලෙ හෝ ල කියන ශබ්දය. ඊළඟට සමග කියන වචනයට හීබ්‍රු වලින් කියන්නේ ඉම් කියලා. හතරවෙනි එක තුල එහෙමත් නැත්නම් ඇතුළත කියන්න හීබ්‍රු භාෂාවෙන් කියන්නේ බේ හෝ බ කියන ශබ්දය. ඊළඟට මමත් ඔයත් වගේ වචන සම්බන්ධ කරද්දී අල් තයන්න වෙනුවට ගම් කියන ශබ්දය භාවිතා කරනවා. නිසා කියන අදහසට හීබ්‍රු වලින් කියන්නේ බිග්ලාල්. අවසාන වශයෙන් සඳහා කියන වචනයට හීබ්‍රු වලින් කියන්නේ බිශ්විල්. තවත් මේ වගේ වටිනා පාඩම් දිගටම ඉගෙන ගන්න අදම අපේ ස්පෝකන් හීබ්‍රු channel එක subscribe කරන්න.